ඔයාලට හැමෝම හොඳින් නේද? බලන්නකෝ අද කොච්චර ලස්සන දවසක්ද කියලා. අද ඉතින් මට කරන්න පුංචි වැඩක් තියෙනවා. ඔයාලා දැනටමත් දන්නවනේ මම අද මොනවද කරන්න යන්නේ කියලා. මම අද හදන්නේ මගේ පුංචි ටී කෝන් එක හදාගන්න. මෙන්න මේ විදිහට බෝතල් ටික නම් කලින්ම සූදානම් කරලා තමයි තියාගත්තේ. ඔයාලට මතකයිනේ මම මේ බෝතල් ටික අරගෙන නම් ගොඩාක් කල්. ඒ වුණාට මට ඉතින් මගේ ටී කෝන් එක හදාගන්න ටිකක් කල් ගියා. අද ඉතින් මම ලෑස්ති වෙන්නේ මගේ ටී කෝන් එක හරිම ලස්සනට පිළිවෙලට මේ විදිහට හදාගන්න. මේ ලේබල් වලට මතකයිනේ මගේ ස්පයිසි බොටල්ස් වලටත් මම මේ ලේබල් හදාගත්තා. මේ ලේබල් මම හදාගත්තේ හැපි වයිෆ් channel එක කරන ඊනාගිට කියලා. ඉතින් අද ඉතින් මේ ලේබල් පාවිච්චි කරලා මම ඉතින් මගේ ටී කෝන් එකත් හදාගන්න තමයි යන්නේ. බලන්නකො මේ වැඩේ කරන්න ඉතින් හරිම වෙසිල්ලෙන් කරන්න ඕනේ. මොකද ලේබල් ටික හරි ගානට ලස්සනට අලව ගන්නත් එපාය. මේ පොඩි බෝතල් දෙක නම් මම පාවිච්චි කරන්නේ මගේ ටී කොෆි වලට. බලන්නකො ඉස්සෙල්ලා මම කොෆි ලේබල් එක අලව ගත්තා. මේ විදිහට අලව ගත්තාම ඉතින් හරිම ලස්සනට පිළිවෙලට ටී කෝන් එක හදා ගන්න පුළුවන්. අපි ඉතින් හැමදාම අපිට අවශ්‍ය දේවල් කරගන්න ඕනේ අපිට පුළුවන් විදිහටනේ. මේ ඉතින් මට පුළුවන් විදිහ. මම මේ බෝතල් ටික අරගෙන මම ඉතින් මේ ලේබල් අලවලා මම ලස්සන ටී කෝන් එකක් හදා ගන්නවා. මේ පොඩි බෝතල් දෙක එකම විදිහ දෙකක්. අනිත් බෝතල් තුන නම් වෙනස් විදිහ තුනක්. ලොකු බෝතල් වල නම් ඒ වගේ ටී, කොෆි, සුගර් කියලා බෝතල් වලම ගහලා තියෙනවා. නමුත් ඉතින් මට මේ ලේබල් අලවලා ඒ ටිකත් වෙනස් කර ගන්න ඕනේ. මේ විදිහට ඉතින් මම ටී, කොෆි කියලා පොඩි බෝතල් වල ලේබල් කරගත්තා. දැන් ඉතින් මේ ලොකු බෝතල් තුනත් ඉතින් මම සුගර්, මිල්ක් පවුඩර්, පීවා කියලා ඒ තුනත් මම ලේබල් කර ගන්නවා. එතකොට මට ලස්සනට මට ඕන විදියට ඉතින් ටී කෝන් එක හදා ගන්න පුළුවන්. මේ විදිහට ඉතින් හරිම වෙසීමෙන් ලස්සනට මම ඉතින් ලේබල් ටික අලව ගත්තා. දැන් මේ ලේබල් අලවලා වෙන් කරගත්ත මේ බෝතල් ටික ලස්සනට ඉතින් තියාගන්න මට ලස්සන රැක් එකකුත් ඕනේනේ. ඉතින් ඒක හදාගත්ත විදිය බලන්නකෝ. මම ඉතින් පහුගිය දවස්වල ගොඩාක් තැන් වලට ගියා. ඉතින් මගේ මේකට අවශ්‍ය මගේ ටී කෝන් එකට අවශ්‍ය කරන පොඩි රැක් එකක් හොයාගන්න. නමුත් ඉතින් මට හොයාගන්න බැරි වුණා. මොකද මගේ කවුන්ටර් টොප් එකේ මේ ටී කෝන් එක වෙනුවෙන් වෙන් කර ගන්න පුළුවන් පුංචි ඉඩක් විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් ඒ ඉඩට හරියන්න තමයි ඉතින් මට රැක් එකක් ඕන උනේ. ඉතින් මම මේක අපේ අක්කට කිව්වාම එයා කිව්වා අයියට කියලා අපි හදව ගමු කියලා. මට අවශ්‍ය විදිය සහ දිගපළල ඉතින් එයාලට කියන්න කියලා කිව්වා. ඉතින් මම ඒ විදියට මට අවශ්‍ය විදිය සහ දිගපළල මම මැනලා ඉතින් අක්කගේ මහත්තයාට කිව්වට පස්සේ අයියා ඉතින් මට ඕන විදියට පොඩිවට රැක් එක හදවලා දුන්නා. මේ තියෙන්නේ මම කලින් පාවිච්චි කරපු මගේ තේකොළ, සීනි, කිරිපිටි, කොෆි වගේ දේවල් දාලා තිබුණු බෝතල් ටික. මට ඉතින් අවශ්‍යතාවයක් තිබුණා ඉතින් මේ ටික අයින් කරලා වීදුරු බෝතල් ටිකක් ගන්න. ඒ නිසා තමයි ඉතින් මට පුළුවන් විදිහට මේ විදිහට වීදුරු බෝතල් ටිකක් අරගෙන මගේ ලස්සන ටී කෝන් එක හදාගන්න හිතුවේ. අද ඉතින් මේ ටික ඔක්කොම මම පරණ බෝතල් ටික අයින් කරලා මේ අලුත් වීදුරු බෝතල් වලට ඒ වගේ තිබුණ මේ දේවල් ඔක්කොම දාලා මම ඉතින් අසුර ගන්නවා. මේ විදිහට ඉතින් අසුරගෙන ඉවර වෙලා ඉතින් මම ලස්සනට රැක් එක උඩ තියලා ලස්සන ටී කෝන් එකක් හදා ගන්නවා. කාන්තාවන් විදියට ඉතින් අපි හැමෝම ආසයිනේ අපේ කිචන් එක ලස්සනට තියාගන්න. ඉතින් අපේ කිචන් එක ලස්සන කරගන්න අපි මොනවාම හරි කරන්න කැමතියි. මමත් ඉතින් ඒ වගේමයි. ඉතින් මම මේ විදියට මගේ පුංචි ටී කෝන් එක හදාගන්න හිතුවෙත් ඒ ආසාව නිසාමයි. මට ඉතින් මේ පරණ ප්ලාස්ටික් බෝතල් ටික අයින් කරලා මේ අලුත් වීදුරු බෝතල් ටිකක් අරගෙන මේ විදියට ලස්සනට ටී කෝන් එකක් හදාගෙන මගේ කිචන් එක හැඩ කරගන්න ඉතින් ගොඩක් කල් ඉඳන් ආසාවක් මට තිබුණා. ඉතින් ඒ නිසා ඉතින් මේ අවස්ථාවේ ඉතින් මේ විදියට මට පුළුවන් ප්‍රමාණයෙන් මේ වීදුරු බෝතල් ටික අරගෙන මම ඉතින් අද මගේ පුංචි ටී කෝන් එක හදා ගන්නවා. මෙන්න මේ විදියට ඉතින් පරණ ප්ලාස්ටික් බෝතල් වල තිබුණ ඒ කිරිපිටි, සීනි හැමං අලුත් බෝතල් වලට දාලා ඒ ටික ඉතින් පිළිවෙලටම අස් කරගත්තා. මේ අතරේ අපේ ස්නෝවි දෙන්න මොකද කරන්නේ කියලාත් විටින් විට මම බැලුවා. අපේ ස්නෝවි නම් මගේ ළඟට වෙලා වාඩි වෙලා ඉන්නවා. අපේ ස්නූපි බලන්නකො කරන දේ. එයාට කම්මැලි හිතුනම එයා ඔය වගේ පුංචි වැඩ කරනවා. දැන් ඉතින් මේ පාපිස් අරගෙන පොඩ්ඩක් හපහප ඉන්න තමන් එයා බලන්නේ. එයාට ඉතින් මොනවා හරි වැඩක් ඕනේ නිකන් ඉනකොට කර ඉන්න. දැන් ඉතින්
මේ අලුත් කිරිපිටි පැකට් එක මේ විදිහට මගේ වීදුරු බෝතලයට දාගමුකෝ. මේ ටික එහෙම දාගෙන ඉවර වෙලා මගේ පරණ බෝතලේ තියෙන කිරිපිටි ටිකත් මම මේ බෝතලේ උඩින්ම දාගන්නවා. එතකොට ඉතින් මේ බෝතලෙත් ඉතින් ලෑස්ති මගේ ටී කෝන එකට. ඉතින් බලමුකෝ මේ ටිකත් දාගෙන එහෙම ඉවර වෙලා මම මගේ ටී කෝන එකට අවශ්‍ය කරන රැක් එක කොහොමද ලෑස්ති කරගත්තේ කියලා. අපි ආස කරන දේවල් ඉතින් අපිට ඕන විදිහට හදාගන්න චුට්ටක් ඉතින් මහන්සි වෙන්නත් ඕනි. ඔයාලා බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි ඉතින් මගේ රැක් එක මම හදවගත්තේ. ඒක ඉතින් මට ලැබෙනකොට ඒක පේන්ට් කරලා හිම තිබුණේ නැහැ. මොකද මම ඉතින් අයියට කිව්වා ඒක පේන්ට් කරන්න ඕනේ නැහැ. හදලා විතරක් දෙන්න. මට පේන්ට් කරගන්න පුළුවන්. මොකද අපේ දොර ජනෙල් පේන්ට් කරන්න ගෙනාවු පේන්ට් වගේක් අපේ ගෙදර තිබුණා. ඒ නිසා ඉතින් මට ඒක පේන්ට් කරගන්න පුළුවන් කිව්වා. මෙන්න මේ විදිහට මම පේන්ට් කරගත්තා. මේක ලැබෙන්නේ මට මෙන්න මේ විදිහට. බලන්නකෝ ඉතින් අපේ ගෙදර තිබුණ පේන්ට් වලින් මම මේක මෙන්න මේ විදිහට පේන්ට් කරගත්තා. මේ විදිහට පේන්ට් කරගන්න අතරතුරේ ඔයාලට මතකනේ මම වේවල් දෙනියෙන් ගත්ත කූඩ ටික ඒවත් ඉතින් මම මේ පේන්ට් වලින්ම පේන්ට් කරගත්තා. එතකොට ඉතින් අපිට ඒවත් කිසිම ප්‍රශ්න නැතුව ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මේ ඔක්කොම පේන්ට් කරගෙන ඉවරලා මම ඒවා වේලෙන්න තියාගත්තා. හොඳට වේලුණාට පස්සේ තමයි අද ඉතින් මම මේ මගේ රැක් එක පාවිච්චි කරන්නේ මගේ ටී කෝන් එක හදාගන්න. ඔයාලා බලන්නකො තිබුණ විදිහයි දැන් මේ විදිහට පේන්ට් කරගත්තට පස්සේ ඒක තියෙන විදිහයි. ඉතින් පොඩ්ඩක් මහන්සි වුණොත් ඉතින් ලොකු වියදමක් නැතුව අපිට ආස දේවල් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඉතින් මම ඒවා වේලෙන්න තිබ්බේ. හොඳට වේලලා ගත්තට පස්සේ ඉතින් හරිම ලස්සනට මේ කුඩ ටික වගේම රැක් එකක් තියෙනවා. අද ඉතින් මේ විදිහට හොඳට පේන්ට් කරලා වේලගත්ත රැක් එක තමයි මම ඉතින් මගේ ටී කෝන් එක විදිහට පාවිච්චි කරන්න යන්නේ. බලන්නකෝ ඔයාලා තිබුණ විදිහයි ඉතින් පේන්ට් කරගත්තට පස්සේ කොච්චර ලස්සනද කියලා. දැන් ඉතින් ඒක මගේ කවුන්ටර් টොප් එකේ මෙන්න මෙතන තමයි මම තියාගන්න යන්නේ. පොඩි ඉඩක් තමයි එතන තියෙන්නේ. ඉතින් මේක තිබ්බට පස්සේ ඉතින් මගේ කවුන්ටර් টොප් එක උඩ තව ඉතින් දෙයක් තියන්න ඉඩක් නැහැ. මේ විදිහට තමයි ඉතින් මම බෝතල් ටික මේ රැක් එක උඩ තියාගත්තේ. බලන්නකෝ මේ ටික තියාගත්තට පස්සේ කොච්චර ලස්සනද කියලා. අපි ආස දේවල් ඉතින් අපිට කරගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනි. ඒ වගේම ඉතින් ලොකු වියදමක් දැරුවේ නැතත් අපේ ආස දේවල් ඉතින් අපිට මේ විදිහට හදා ගන්නත් පුළුවන්. ඔන්න බලන්නකෝ මේ ටික ඔක්කොම තිබ්බට පස්සේ මගේ පුංචි ටී කෝන් එක කොච්චර ලස්සනද කියලා. දැන් ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අද ඉතින් මේ විදිහට තමයි මගේ කිචන් එක ලස්සන කරගන්න පුංචි දෙයක් මම ඉතින් මගේ කිචන් එකට එකතු කරගත්තේ. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාත් ඔයාගේ කිචන් එකට පුංචි ටී කෝන් එකක් හදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් පුංචිම අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා ඉතින් මම විශ්වාස කරනවා. මගේ පරණ බෝතල් ටිකත් මම මේ විදිහට හොදලා පැත්තකින් තියාගත්තා. අද මගේ වීඩියෝ එකත් එක්ක කුතුහලයි හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.